අපේ සමාජයේ විශාල බිඳවැටීමකට භාජනය වී තිබෙනවා. දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතාවය විනාශ වී තිබෙනවා. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර සබඳතාවයන් බිඳවැටී තිබෙනවා. සියලු මානවවාදයේ සබඳතාවයන් කීතු කොට ඉරා දමා අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. ඒ අයිස් වතුර වෙන මුකුත් නෙවෙයි, මුදල් නම් නැමැති අයිස් වතුරේ. එනිසා අපිට විශාල අභියෝගයක් තිබෙනවා මේ විනාශයට පාත්‍ර වී තිබෙන මේ සමාජය යලි සුවපත් කිරීමේ සුවිශේෂී අභියෝගයක් අපි හැමදිනාටම පැවරෙනවා. මා විශ්වාස කරනවා එහිදී අපේ සංඝ සංස්ථාවට විශාල අත්හල නොහැකි වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා මේ සමාජය යලි සුවපත් කරන්න. අපේ රට, අපේ ජාතිය අනතුරකට පත් වුණ හැම මොහොතකම ඉතිහාසයේ පටන් අපේ හාමුදුරන් වහන්සේලා පෙරට ඇවිල්ලා අපේ මාතෘභූමිය ආරක්ෂාව වෙනුවෙන් අපට යහපත් සමාජයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් විශාල දායකත්වයක් සපයලා තිබෙනවා. එනිසා අපේ භික්ෂුවට උරුමයක් තිබෙනවා. මේ සමාජය යලි සුවපත් කර ගැනීමේ කාර්යයේදී විශාල වගකීමක්, යුතුයකමක්, උරුමයක් ලෙසම පැවරී තිබෙනවා විශ්වාස කරනවා. එනිසා මේ සමාජය යලි අපි සුවපත් කළ යුතුයි. පළමු කොටම නීතියට යටත් වෙන සමාජයක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අපේ සමාජයේ පොදු නීතියට යටත් වන වෙනුවට කුඩා පන්නේ රාජ්‍යයන් ගොඩනගාගෙන තියෙන එක් තැන්වල පොදු නීති පද්ධතියකට යටත් වෙන පුරවැසියන් වෙනුවට සමහර විට තමන් සතුව තිබෙන ආර්ථික බලය, තමන් සතුව තිබෙන ව්‍යාපාරික බලය, තමන් සතුව තිබෙන නීති විරෝධී අවිබලය, මේ ආදී විවිධ බලයන් හරහා කුඩා ආණ්ඩු පිටවලා තිබෙනවා. ඒ කුඩා ආණ්ඩුවලට අපේ රටේ පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය බොහෝ දේ පැහැර ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රධාන අභියෝගයක් තිබෙනවා. මේ රාජ්‍ය අපි හැමදෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් වෙන රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා. සමාජයක් යහපත් කළ හැකි වන්නේ නීතියෙන් පමණක් නොවේ. අපි සතුව තිබෙන රීති, සමාජයක් සතුව තියෙන සම්ප්‍රදායන්, ඇදහිලි, විශ්වාසයන් මේ සියල්ල විසින්ම තමයි සමාජයක් යහපත් භාවයට කැඳවගෙන ඉන්නේ. අන්න එහිදී අපි විශ්වාස කරනවා අපේ හාමුදුරන් වහන්සේලාට විශාල කාර්යභාරයක් තිබෙන බව. මේ සමාජය යලි සුවපත් කිරීම සඳහා අපි කොතනද ඉන්නේ අපේ හාමුදුරන්? නීතිය සහ සාමය ස්ථාපිත කිරීමේ ප්‍රධාන ආයතනය කෙනා නීතියෙන් කට්ටි පනමින් ඉන්නවා නම් පොදු පුරවැසියන්ට අපි කොහොමද ආරාධනා කරන්නේ නීතියට යටත් සමාජයක් සඳහා අතවන්නේ කොහොමද? ආර්ථිකයේ ප්‍රධාන පෞල්කරුවා ආර්ථිකයේ සාධාරණ ලෙස පහළට ගලාගෙන යන ඉඩ දෙන්නේ නැත්නම් කොහොමද අපි ආර්ථිකයේ සමානාත්මතාවයක් පිළිබඳ පුරවැසියන්ට විශ්වාසය කරන්නේ? ඒ සෑම අතිම කඩා වැටී තිබෙන රාජ්‍යයක් අපි ඉදිරිපිට තිබෙනවා. දැන් අප හැම දෙනාගේම වගකීම තමයි මේ අපි ඇස් ඉදිරිපිට කඩා වැටී තිබෙන රාජ්‍යය අප කුඩා කාලයේ දැකපු සමාජය, තරුණ වියේදී දැකපු සමාජය, අප අද වැඩිහිටි භාවයට පත් වෙලා තිබෙනකොට අපි අදින සමාජය. අපි ඇස් ඉදිරිපිට අපි මේ පරිහානිය අත්විඳලා තිබෙනවා. අපේ ළමා කාලයේ සිට තරුණ කාලය දක්වා සෙමෙනු පසුව වේගේනු මේ සමාජයේ පිරීම අපි අත්දකිමින් තිබෙනවා. ගත වෙන දවසක් පාසා මේ සමාජය ආපස්සට ගමන් කරමින් තිබෙන තත්ත්වයක් අපි ඇස් ඉදිරිපිට විද්‍යාමාන වෙනවා. එනිසා මේ සමාජයේ වෙත නැවත යහපත, නැවත සුවපත් භාවය කැඳවා ගැනීමේ වගකීමක් අපි හැම දිනාටම තිබෙනවා කියලා මා විශ්වාස කරනවා.